ආයුබෝවන් නිරෝගී දවසක් වේවා. ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් නිරයිස් YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඩුබායි වට්ටක්ක ටෙම්පරාදුව රසටම දාගන්න විදිහ. සමහර අය මේකට බටානා කියලාත් කියනවා. හොඳ රසට ලස්සනට අලුත්ම ක්‍රමයකට ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඩුබායි වට්ටක්ක ගෙඩියක් අරගෙන තියෙනවා. මුලින්ම මේ විදිහට නැට්ට ළඟින් කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ මම වට්ටක්ක ගෙඩිය හතරට පලනවා. මෙන්න මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඇට අයින් කරලා ඒ කෑලිත් මේ විදිහට කපා ගන්න. මම වට්ටක්ක ගෙඩිය කලින් සෝදලා අරගත්තේ. කපා ගන්න වට්ටක්ක කෑලි ටික මම ඇතිලියකට දා ගන්නවා. කරපිංචා කොළ කීපයක් දෙකට පලාගත්තු අමු මිරිස් කරල් 3-4ක් දා ගන්නවා. ලියාගත්තු ලොකු ලුණු ගෙඩියකින් 4න් එකක් එකතු කර ගන්නවා. ඔයාලා ළඟ තියෙනවා නම් රතු ලුණු එකතු කර ගන්න. ලුණු තේ හැඳි එකක් විතර දා ගන්නවා. කහ තේ හැඳි කාලක් එකතු කර ගන්නවා. දැන් මේකට වතුර කෝප්ප එකක් එකතු කර ගන්නවා. මිලිලීටර් වලින් නම් 250යි. වැඩි වතුර එකතු කර ගන්න එපා. ඊළඟට පියනෙන් වහලා උයා ගන්න ඕනේ. විනාඩි 5කට විතර පස්සේ මම මේ විදිහට වට්ටක්ක කෑලි ටික කලවම් කරනවා. ඊට පස්සේ ආයෙත් පියනෙන් වහලා ලිපේ තියා ගන්නවා. මේ බලන්නකෝ වට්ටක්ක කෑලි ටික හොඳටම තැම්බිලා තියෙනවා. ඒ වගේම වතුරත් ඔක්කොම හිඳිලා තියෙනවා. මේ වෙලාවේදී පොල් කිරි එකතු කර ගන්න ඕනේ. මම මිටි කිරි දිය කිරි දෙකෙන්ම එකතු කරගන්නේ. කෝප්ප දෙකක් එකතු කරගන්නවා. මිලිලීටර් වලින් නම් 500යි. පොල් කිරි ටික නරනකම් අඩු ගින්දරේ හැඳිගගා තියා ගන්න ඕනේ. වට්ටක්ක කෑලි පොඩි නොවෙන්න හිමීට හැඳිගගා තියා ගන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් උඩින් දාන ටෙම්පරාදුව දාගන්න විදිය. මේ පෑන් එක අඩු ගින්දරේ ලිපෙත් තියලා තියෙන්නේ. පොල් තෙල් මේස හැඳි එකමාරක් දෙකක් දා ගන්නවා. පොඩි කෑලි වලට කපාගත්තු රතු මිරිස් කරල් 3ක් එකතු කර ගන්නවා. අබ තේ හැඳි භාගයක් විතර එකතු කර ගන්නවා. උළු හාල් ඇට 10ක් 15ක් එකතු කර ගන්නවා. තලාගත්තු කරද මුංගු 4යි කුරුඳු කෑල්ලකුයි එකතු කර ගන්නවා. මිරිස් කරල් බැදිලා සුවඳ එනකම්ම ලිපේ තියා ගන්න. ලියාගත්තු ලොකු ලුණු ගෙඩියකින් 4න් එකක් එකතු කර ගන්නවා. දෙකට පලාගත්තු අමු මිරිස් කරල් 4කුත් එකතු කර ගන්නවා. හීනියට ලියාගත්තු කරපිංචා කොළ 4-5කුත් එකතු කරනවා. මේක හොඳට කලවම් කර ගන්නවා. හීනියට ලියාගත්තු සුදු ලුණු බික් 3-4කුත් එකතු කර ගන්නවා. මේකට ඔයාලට හීනියට ලියාගත්තු තක්කලි මේස හැඳි එකක් විතරත් එකතු කර ගන්න පුළුවන්. අමු 3-5 කුඩු චුට්ටකුත් එකතු කර ගන්නවා. ටෙම්පරාදුවට ලුණු චූට්ටක් එකතු කරගත්තොත් ටෙම්පරාදුව රසට ගන්න පුළුවන්. ලුණු පිංචක් මේකට දා ගන්නවා. මේ විදිහට ඔක්කොම දේවල් ටික තෙලේ බැදුනට පස්සේ මම වට්ටක්ක එකට උඩින් මේ ටික දා ගන්නවා. දාලා ගොඩාක් කලවම් කරන්න ඕනේ නැහැ. මේ වගේ උඩින් උඩින් කලවම් කරන්න. අලා හොද්දි බෙදෙනකොට කලවම් කරගන්න. ඉතින් අද මම යාළුවෙකුට බත් එකක් දුන්නා. ඒ නිසා ටිකක් හරි වර්ග වැඩිපුර හැදුවා. බිත්තර දෙකක් ගැඹුරු තෙලේ බැදලා අරගත්තා. පරිප්පු හොදි හැදුවා. ඩුබායි වට්ටක්ක හොදි හදලා පොල් සම්බෝල හැදුවා. මේ කරල් ටිකක් කිරට හැදුවා. ලොකු බත් එකක් බැන්දා. එයා දෙපාරකට බත් එක කෑවා කිව්වා. ගොඩාක් රසට තිබුණා කිව්වා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට හදන්න. ඩුබායි වට්ටක්ක එක ඔයාලට බත් මුලට බඳින්නත් හොඳයි. නරක වෙන්නේ නැතුව අරන් යන්න පුළුවන්. ඉතින් හදලා බලලා කමෙන්ට් කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායුෂ වේවා.
සුබ දවසක් වේවා. ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් නිරයිස් YouTube channel එකට පිළිගන්නවා. මේ වගේ තෙල් පෑදෙන්න ලස්සනට රසට කරවල හොද්දක් හදන විදිහ කියලා දෙන්න හදන්නේ. පොල් කිරි දාලා හොඳ උක්කුවට රසට සුවඳට හදන විදිහ කියලා දෙනවා. වීඩියෝ එක ඔක්කොම බලන්න. මේ විදිහට තමයි අපි අද දවල්ට කන්න හැදුවේ. සුදු බත්තු වෙලා පපඩම් බැදලා පොල් සම්බෝලයක් හැදුවා. බිත්තර දෙකක් ගැඹුරු තෙලේ බැද්දා. කරවලයි යලයි හොදි හැදුවා. තක්කාලි ගෙඩියක් එහෙම දාලා හදලා තියෙන නිසා මේක ගොඩාක් රසට කන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයේ අලගෙඩි දෙකක් මේ වගේ හීනි තීරු ලියලා තියෙනවා. ගොඩාක් හීනියට නෙමෙයි මෙන්න මේ ප්‍රමාණයට තමයි තීරු ලියා ගන්න ඕනේ. අල ටික කපලා වතුරේ දාලා තියන්න. එතකොට කහට පිපෙන්නේ නැතුව තියා ගන්න පුළුවන්. මේකට ඔයාලට කැමති ලොකු කරවල జాතියක් ගන්න පුළුවන්. මම අරගෙන තියෙන්නේ මෝර කරවල වර්ගයක්. මේක මම අබුඩාබි වලින් ගත්තේ. කරවල ටික හොඳට සෝදලා අරගන්න ඕනේ. මේ ඇතිලිය සාමාන්‍යයෙන් අඩු ගින්දරේ ලිපේ තියලා තියෙන්නේ. ඒකට මම පොල් තෙල් මේස හැන්දේ 1/2ක් විතර දාගන්නවා. තෙල් ටික රත් වෙනකොට ලියාගත්තු සුදු ලුණු බිකක් එකතු කරගන්නවා. දැන් මේකට සෝදාගත්තු කරවල ටික දාලා ටිකක් බෙද ගන්න ඕනේ. කරවල සේදුවට පස්සේ වතුර පෙරෙන්න තියලා එකතු කරගන්න. ගොඩක් වෙලා මේක බෙද ගන්න ඕනේ නැහැ. මේ වගේ කොන් වලින් රන්වන් පාට වෙනකම් බෙදගත්තාම ඇති. කරවල ටික බෙදුනට පස්සේ ඇතිලියම පැත්තකට කරලා මම මේකට ලියාගත්තු සුදු ලුණු බික් 3-4ක් එකතු කරගන්නවා. සුදු ලුණු ටික යන්තම් බෙදිලා සුවඳ එනකොට මිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරගන්නවා. තේ හැඳි භාගයකින් තමයි දෙකක් එකතු කරගත්තේ. මිරිස් කුඩු ටික යන්තම් තෙලේ බැදෙන්න දෙන්න. එතකොට කරවල කරියකට හොඳ පාටක් එකතු වෙනවා. ලියාගත්තු ලොකු ලුණු ගෙඩියකින් භාගයක් එකතු කරගන්නවා. ඔයාලට රතු ලුණු එකතු කරගන්නත් පුළුවන්. කරපිංචකොල කීපයකුත් එකතු කරගන්නවා. ඔයාලා ළඟ තියෙනවා නම් රම්පකොලයකුත් එකතු කරගන්න. දැන් මම මේක කරවල ටිකත් එක්ක හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මම අලවල වතුර පෙරලා අල ටික එකතු කරගන්නවා. අල ටිකත් හොඳට මිරිස් කුඩු ටිකේ හැම වටේ ගෑවෙනකන් කලවම් කරගන්න. මම දැන් මේකට කහ කුඩු තේ හැඳි භාගයක් 3-5 කුඩු තේ හැඳි භාගයක් එක්කලා කෑලි මිරිස් පොඩ්ඩක් එකතු කරගන්නවා. කෑලි මිරිස් ටික මේ විදිහට තෙලේ බැදිලා අපි පොල් කිරි දැම්මම උඩ පාවෙනකොට හරිම ලස්සනයි. ඒ නිසා කැමති කෙනෙක් එකතු කරගන්න. අල ටික විනාඩි 2ක් විතර මම ලිපේ තියලා තියාගත්තා. ඊට පස්සේ පොල් කිරි එකතු කරගන්නවා. පොල් මිටි කිරි දිය කිරි දෙකම මිලිලීටර් 500ක් දාගන්නේ. සාමාන්‍යයෙන් අඬු කෝප්පකින් නම් 2ක් විතර. ඔයාලට තව හොදි ඕනේ නම් තව පොල් කිරි කෝප්ප භාගයක් විතර එකතු කරගන්න පුළුවන්. දැන් අඩු ගින්දරේ මේක හැඳි ගගා තියා ගන්න ඕනේ. මේ වගේ ලොකු කෑලි වලට කපාගත්තු තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා. තක්කාලි වලට කැමති නැති කෙනෙකුට සියඹල 2-3ක් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් කරවල හොද්දට රසම තක්කාලි එකතු කරලා තව කරපිංචකොල 2-3ක් මම මේකට එකතු කරගන්නවා. දැන් එක දිගටම හැඳි ගගා තියා ගන්නවා. ගොඩාක් අඩු ගින්දරේ කිරි ටික නටනකන් හැඳි ගගා තියා ගන්න. ඊට පස්සේ ඔයාලට ගින්දර ටිකක් වැඩි කරන්න පුළුවන්. කොහොමද අල ටික තැම්බෙන්න නිසා ඔයාලා අඩු ගින්දරේම තියා ගන්න ඕනේ. හැඳි ගානක උඩින් හැඳි ගන්න. අල කෑලි පොඩි වෙන්නේ නැති වෙන්න හැඳි ගන්න. ලුණු චූට්ටක් එකතු කරගන්න. කරවලවල ලුණු තියෙන නිසා ලුණු රස බලලම එකතු කරගන්න. සමහර වෙලාවට කරවල හොදි වලට ලුණු එකතු කරන්න අවශ්‍යම වෙන්නේ නැහැ. මේ බලන්නකෝ පොල් කිරි ටික නටනවා. මම දැන් ලිපේ ගින්දර වැඩි කරනවා. මේ වෙලාවේදී මේක මාර සුවඳයි. මේ ක්‍රමයට ඔයාලට පුළුවන් හදලා බලන්න. හදිසි වෙලාවට බත් කන්න මේ කරියක විතරක්ම වුණත් ඇති. කිරි ටික නටන්න ගත්තට පස්සේ මම මේක පියනකින් වහලා විනාඩි 2ක් විතර උයා ගන්නවා. සැරින් සැරේ හැඳි ගන්නවා. අල ටික තැම්බෙනකන් ලිපේ තියාගන්න.
මේ බලන්නකෝ අල තැඹිලා තියෙන්නේ. තක්කාලි කෑලි ටික ගොඩක් පොඩි වෙන්න දුන්නේ නෑ මම. දාගත්තු කිරි ටික ගොඩක් අඩු වෙලත් නැහැ. උඩින් මං කරපිංචකොළ කීපයක් ලස්සනට දාගත්තා. ඉතින් මේ ක්‍රමයට කරවල හොද්දා හදලා බලන්න හරිම රසයි සුවඳයි. මේ වීඩියෝ එකේ ලින්ක් එක ඔයාලට පුළුවන් නම් යාළුවොත් එක්ක ෂෙයා කරන්න, Facebook එකේ ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායු වේවා.